ඔව් විපක්ෂ නායක. ඔව්. මම මේ ගැන ඔබතුමාට දැනුවත් කරලා තිබුණා. විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුවේ එදා රැස් වෙන අවස්ථාවේදී මේවා මුද්‍රණය කරලවත් තිබුණේ නැහැ. විටින් විට මේ කෙටුම්පත් මුදල් අමාත්‍යාංශයේ වාහන වලින් මෙහාට ගෙනාවා. එහෙනම් මුද්‍රණය කරලා තිබුණා නම් ඔබතුමා කියන தત્ත්වය ගැන අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඒත් මුද්‍රණය කරලා තිබුණේ නැහැ. වෙන එකක් තියා න්‍යාය පත්‍රයේ තිබුණෙත් නැහැ. න්‍යාය පත්‍රයේ නෑ ඔබතුමාට පිළිතුරු දෙන්නකෝ. ඔව් හරි. න්‍යාය මොකද අකිල කාර්යවාස මන්තුමා නෑ මට දැනුම් දුන්නා. ඔබතුමාගේ අදහස ප්‍රකාශ කරන්නකෝ. ඔව් අකිල කාර්යවාස මට දැනුම් දුන්නා. එතුමාගේ ප්‍රශ්නේ ගැන අහගන්න විශේෂයෙන්ම ටේබල් මහලේකම්තුමා ළඟට ගිහින් දැනගන්න තිබුණා කියලා. ඒත් පළමුවෙන්ම මෙතන කාරණා දෙකක් තියෙනවා. එකක් න්‍යාය පත්‍රය, එකක් පනත් කෙටුම්පත. මම ඉස්සර න්‍යාය පත්‍රය ගැන කියන්නම්. ගරු කතානායකතුමනි, the order paper is issued every day on which the parliament meets. එදා න්‍යාය පත්‍රයක් තිබුණේ නැහැ. සමාජික මේ සභාව කියන්නේ අපි 225ම. එදා න්‍යාය පත්‍රයක් තිබුණේ නැහැ. මම එදා සහභාගී නොවට මම උදේ දවල් පටන් ගන්න ඉස්සෙල්ලා මොකද න්‍යාය පත්‍රයේ තියෙන්නේ කියලා න්‍යාය පත්‍රයක් නිකුත් කළා නැහැ කිව්වා. එහෙනම් න්‍යාය පත්‍රයක් නැත්තම් මේ සභාව කියන්නේ අපි 225ම. එක පුද්ගලයෙක් දෙන්නේ 3 දෙනෙක් නෙමෙයි. එහෙනම් 225ම න්‍යාය පත්‍රය ලැබුණ නැත්තම් කොහොමද අපි ක්‍රියාත්මක කරන්නේ? දෙවැනි කාරණේ තමයි පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීම 45 වෙනි වගන්තිය යටතේ තියෙන්නේ පනත් කෙටුම්පතක් ඉදිරිපත් කළ යුතුයයි. පාර්ලිමේන්තුවේ නියෝගයක් නොමැති වුවද දැනුම් දීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78 වෙනි ව්‍යවස්ථාවේ විධිවිධානට යටත්ව අමාත්‍ය මණ්ඩලයේ ඇමතිවරයෙකුට නියෝජ්‍ය ඇමතිවරයෙකුට පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර හැකිය. ඒ ඉදිරිපත් කරන්න ඕනේ. ඉදිරිපත් කරන්න නම් ඒ පනත් කෙටුම්පත තියෙන්න ඕනේ. දැන් අපිට රජයේ මුද්‍රානාලයෙන් අවිලා තියෙන කරුණු අනුවත් මේ සියල්ලම එදා 2 වෙනකොට මේ පාර්ලිමේන්තුව ලැබිලා තිබුණේ නැහැ. ඉස්සෙල්ලාම ආවේ 2 වෙනකොට value added tax amendment එක ඉංග්‍රීසි එක පමණයි. කොහොමද ඒක ශ්‍රේෂ්ඨාධිකරණයේ භාජනය වෙලා තියෙන නඩුවකට. අනික් ඒවා එක එක වෙලාවට ආවේ. ඒ වෙලාවේ තිබුණේ ඔබතුමා හැන්සාඩ් වාර්තාවත් අරගෙන බැලුවොත් ඒ හැන්සාඩ් වාර්තා විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා ජෝන් අමරතුංග මන්තුමා මෙතනින් ඉල්ලුවා මේක ලැබිලා තියෙනවද කියලා. ඒ පාර කිව්වා ඔබතුමන්ලට දැන් ඒවා ලැබෙනවා කියලා. ඔබතුමා කිව්වා. එපාර ජෝන් අමරතුංග මහතුමා ඔබතුමා කියනවා නම් අපි පිළිගන්නම් කියලා. ඒත් වැඩි කාලයක් යන්න ඉස්සලා මුකුත් ලැබිලා තිබුණේ නැහැ. අපි ආපහු කොලම් 557 558 බැලුවොත් මෙතන තියෙනවා සුනිල් හඳුන්නෙත්ති මන්තුමා කිව්වා න්‍යාය පත්‍රයේ අපේ මේසේ නැහැ. නමුත් මම එකක් ගෙන්නවා ගත්තා. ඒ සඳහන් තිබුණා පනත් කෙටුම්පත් 21ක්. අද පිළිගන්න බඩේ පනත් කෙටුම්පත් අපේ මේසේ මත තියලා නැහැ. අද මේ වනතෙක් එතකොට අජිත් පෙරමන්තුමත් ඒකම ප්‍රකාශ කරලා තියෙනවා ඒ අවස්ථාවේදී. ආපහු 576 දී යෝගරාජන් මහතුමා පිළිගත්තයන් පස්සේ මුලාස්වෙන්ට ආවෙන් පස්සේ සුනිල් හඳුන්නෙත්ති මහතුමා 591 වලයි 592 වලයි දෙකේම සඳහන් කරලා තියෙනවා මේවා ලැබිලා නැහැ කියලා. අජිත් පෙරමන්තුමත් ඔක සඳහන් කරලා තියෙනවා. ලක්ෂ්මන් කිරියල්ල මන්තුමත් කියලා අපිට ලැබිලා නැහැ කියලා. ඒ කියන්නේ ඒ වෙනකොට මේ සභාවට ගෙනල්ලා മന്ത്രിවරුන්ට දෙන්න අපහසුත් වෙලා තියෙනවා. ඒකට හේතුව අපි රජයේ මුද්‍රණාලයක සාකච්ඡා කළා දැම්මම කැඳෙව්වොත් පෙනයේ සමහරය මුද්‍රණය කරලා තිබුණේ නැහැ. ඉතින් මුද්‍රණය කරලා තිබුණ නැත්නම් ගැසට් එකක් නැහැ. අපි දන්නවා ගැසට් එක නම්බරයක් දාන්න මුද්‍රණාලේ ඒත් ඇත්ත වශයෙන්ම ගැසට් කරන්නේ නැහැ. ඉතින් ගැසට් එකක් තිබුණේ නැහැ. මේ අනුව 45 යටතේ මේ ඉදිරිපත් කරන්න තත්ත්වයක් තිබුණේ නැහැ. මොකද මේ සභාව කියන්නේ අපි සියලු දෙනාම 225ම අපි ඔක්කොම එකට එකතු වෙලා වැඩ කරන්න තියෙන්නේ. ඒත් ඒක රජය අපිට කියලා දුන්නා බ්‍රහස්පතින්දා මේ 21ක් පනත් ගණනාවක් ඉදිරිපත් කරනවා කියලා. ඒත් එදාට on that day the acts were not available, the bills were not available. The bills were not, in the process of being printing and it had been sent by a vehicle sent by the finance ministry. From the finance ministry came here. When I spoke to the secretary general in the evening, he said, "What, sir, we haven't got all of them. Then you send me some of them, not the whole lot." So the house was not possessed of the bills, all the bills at that time. When the house adjourned, only 15 bills had been given in all 3 languages. විපක්ෂ නායකතුමා
දැන් මේකේ මේ ඉංග්‍රීසියෙන් ඉදිරිපත් කරපු ඒව සියල්ලම තිබුණා නේද? නෑ සිංහල සහ දෙමළ. නමුත් සිංහල සහ දෙමළ එහෙම දෙක ඒ වෙලාවට තිබුණේ නෑ. දෙකට තිබුණා. අනිත් ඒ ගැසට් පත්‍රයත් අහ බලන්න ගැසට් පත්‍රයේ දිනේ තියෙන්නේ නියමිත සතියකට ගැසට් පත්‍රයේ එතන ලියලා තියෙනවා. ඒත් print කරලා තිබුණේ නෑ. They have taken the order. Actual printing, you must call the government print up immediately. You have to, we can go to Narahempita. Honorable, අපිත් කතා නැකද මේක අරගත්තේ නිසා මේක මේ පාර්ලිමේන්තුවේ නොමග ගන්න එකක්. දිනේ දැම්මට කමන්නේ එහෙනම් අපිට සතියකට ඉස්සෙල්ලා දුන්නා නා. දිනේ පෙබ්‍රුවරි මාස දැම්මට කමන්නේ අපිට ඕනේ සතියකට ඉස්සෙල්ලා. ඒත් print කරන්නේ මේක ආරම්භ කරේ බ්‍රහස්පතින්දයි මේ නියෝග දීලා තියෙන්නේ. ඒ කියන්නේ කෙටුම්පත් සකස් කරලා තිබුණේ නැහැ. කෙටුම්පත් සකස් කරලා තිබුණ නැති නිසා තමයි අපි කියන්නේ මේක you are putting the parliament we become a joke. If the normal procedure is that you put the date but whatever it is you print it and send it within a week, then we have no problems. We are not going to kick up a row about the date. ඒත් මෙතන මේවා පටන් ගත්තදී මට ලැබිලා තියෙන වාර්තාව අනුව දවල් 1:00 පටන් ගත්තේ වන්න. value added tax එක තමයි ඉස්සෙල්ලා මෙව්වේ. ඊළඟට දෙමළ පිටපත් එනකොට රාත්‍රී 8 වෙලා තියෙනවා. න්‍යාය පත්‍රයේ කොටසක් දීලා ඊළඟට ආපහු 11:00ට අනික අපේ න්‍යාය පත්‍රයේ තිබුණෙත් නැහැ. ඒ වගේම මේවා මේ මෙතන තියෙන්නේ දිනේ නෙමෙයි. දිනේ දාලා තිබුණත් සතියකට ඉස්සෙල්ලාවත් මේක මුද්‍රණය කරලා තිබුණේ නැහැ. සමහර ඒවා සිකුරාදා උදේ මුද්‍රණය කරන්නට ගියේ. ඒ නිසා මම යෝජනා කරන්නේ ගරු කතානායකතුමා අනික් අයගේ අදහස් වලට අහුම්කම් දීලා අපි මේක වෙනම සාකච්ඡා කරගමු. අපි විශේෂයෙන්ම මුද්‍රණාලයට කතා කරා. මුද්‍රණාලයට කතා කළා එයා කියන්නේ මේක විටින් විට මුද්‍රණය. එහෙනම් මෙතන දින දාලා තියෙනවා නම් මේ කෙටුම්පත් වල ඒක මේ පාර්ලිමේන්තුව නොමග යවන එකක් දාන දිනේ කමන්නේ අපිට පෙන්වන්න පුළුවන් සුමානයකට ඉස්සෙල්ලා හරි ඒවා මුද්‍රණය කරලා තිබුණා නම්. ඒක මුද්‍රණය කරලා තිබුණේ නැහැ. ඒ ඉන්නේ අනික මුද්‍රණය කරලා නැති නිසා ඉදිරිපත් කිරීම කියන්නේ මොකද්ද සිංහල වචනේ? ඉදිරිපත් කරනවා කියන්නේ අපි හැම එකටම මෙතන තියෙන්න ඕනේ. ඉදිරිපත් කරන්නවත් කොලේ තිබුණේ නැහැ. මේ ඔක්කොම මම එකක් කියන්නේ කතා නැකද මේ සියල්ලම කියවන අවස්ථාවේදී ඇමතුමා ළඟවත් ඔක්කොම තිබුණේ නැහැ. අනේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. ඒකයි අපිට මේ ගැන ඔබතුමාගේ අවධානය යොමු කරන්න පිළි මේ ගැන ඔබතුමා කියන එක අපිට පිළිගන්න පුළුවන් මේක මුද්‍රණය කරලා තිබුණා නම් මේකේ හරි. ඒ මුද්‍රණය කරලා නොකරපු නිසා මේ කරුණු ගැන කියන්ටයි මම විශේෂයෙන්ම නමුත් ගැසට් පත්‍රය මේ අපිට දැනුම් දීලා තියෙන්නේ අපි ගාව තියෙන්නේ මේක මුද්‍රණය කරපු දිනේ මේ කියන්නේ මෙතන ඉදිරිපත් කර දිනයි කියලානේ. එතකොට අපිට එහෙනම් වෙනම පරීක්ෂණයක් පවත්වන්න ඕන මේක ගැසට් කරලා තිබුණාද එහෙම නැත්නම් මේ දිනේ දවසේ ගැසට් කරලා තිබුණා. නමුත් අපි දැනට ඉදිරිපත් වී තිබෙන කරුණු අනුවනේ මගේ තීරණය දීලා තියෙන්නේ ඔබතුමාගේ ලිපිය අනුව කරුණු සොයලා බලලා ඔබතුමා කිව්ව එකේ දිනේ යන්නේ මම දැන් අලුත් ප්‍රශ්නයක් මතු කරලා තියෙනවා මෙතනදී. අපිව නොමග යවුවද කියලා මොකද මුද්‍රණය කරලා තිබුණා. ඇත්ත වශයෙන්ම පෙබ්‍රුවරි මුද්‍රණය කළා දිනේ පෙබ්‍රුවරි මාසේ දාලා සතියකට ඉස්සර මුද්ද කමන්නේ ඒවා අපි අදින්න යන්නේ නැහැ. ඒවා දෙවදා ටෙක්නිකල් ඉෂුස්. බට් මෙතන මේ පාර්ලිමේන්තුවේ නොමග යන තත්ත්වය ඒකයි මම කියන්නේ අදවත් මේගොල්ලෝ කැඳවලා ඔක්කොම ඩීටේල්ස් අරගෙන printing details අරගෙන බලමු මොකද්ද සිදු වුනේ කියලා. Value added tax was brought in but English copy but now value added tax is anyway being challenged. මට මේ අවශ්‍යයි නෑ මේක මම නියෝගයක් දීලා තියෙනවා ඊට අමතරව විපක්ෂ නායකතුමා කරුණු කිහිපයක් මතු කරා. ඒක විවාදයක් ඒ ප්‍රශ්නය පිළිබඳ විවාදයක් අවශ්‍ය නෑ. point of order පොඩක් ඉන්නවා. දැන් ඒ නිසා අපි ඉස්සෙල්ලා මේ පිළිබඳව විපක්ෂ නායකතුමා ඉදිරිපත් කර කරුණු මේ දැන් මගේ නියෝගයට අමතර කිහිපයක් ඉදිරිපත් කරා. නමුත් ඒක පිළිබඳව මම හිතන්නේ සභානායකතුමාගෙන් පස්සේ ඔබතුමාට පිළිතුරු ලෝඩ වෙනවා නම් අපි අවස්ථාව දෙන්නම් ඔබේ අදහස් ඉදිරිපත් කරන්න.